සිත මගේ සූරනා ශෝකී කරනා දැනිනා තාම මා පැරෙනා හදවතේ වැහෙනා මේ දුක් චේතනා දැනෙනවා සිත් පැරී නෙත් මගේ බොඳ වෙනා දුක් වැහි සංකාවෝ වද දෙනා Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම ගොඩ හරියක් හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉස්සෙල්ලාම සමාවෙන්න ගන්න ඕනේ. දැන් ටික දවසකින් මම වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. හැබැයි ඉතින් ආයෙ එහෙම වෙන්නේ නැහැ. ටිකටම ඔයාලට weight loss motivation videos අරගෙන එනවා. ඒ වගේම recipe videos උත් අරගෙන එනවා. ඉතින් මම හිතුවා මම වෙනදට කරන්නේ එක්ක දවසක් එක්ක දවස් දෙකක් මම කාපු විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එක. හැබැයි අද මම හිතුවා මම දවස් 5ක් කාපු විදිහ ඩයට් ප්ලෑන් එක කොහොමද මීල්ස් ටික හදාගත්තේ කියලා ෂෙයා කරගන්න ඕනේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මම පහුගිය දවස්වල වීඩියෝස් අරගෙන ආවේ නැහැ වගේම ලොකුවට කියලා එහෙම දිගටම ඩයට් එකක් කෙරුවේ නැහැ. දවසක් ඇර දවසක් දවස් දෙකක් ඇර දවසක් වගේ තමයි ඩයට් කෙරුවේ. ඉතින් ඒ විදිහට දවසක් ඇර දවසක් එහෙම කරපු ඩයට් තමයි මම මේ විදිහට එකතු කරලා දවස් 5ක මීල් ප්ලෑන් එකක් විදිහට ඔයාලට අරගෙන ආවේ. ඉතින් මගේ ෆස්ට් ඩේ එකේ ෆස්ට් මීල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මාළු දෙන්නෙක් ෆ්‍රයි කරලා අරගෙන තියෙනවා oven එකට දාලා. ඊට පස්සේ අල බැදුම් තියෙනවා, සෝයා මීට් තියෙනවා, පරිප්පු තියෙනවා, කිරි දාන්නේ නැතුව හදපු. ඉතින් ඒකට බත් ඔයාලා දක්කන ගත්ත ප්‍රමාණය අර චූටි අයිස්ක්‍රීම් කප් එකකින් එකක් තමයි මම බත් ගත්තේ මේ මීල් එකට. ඉතින් ඊට පස්සේ මම මේ කෑම එක කාලා ගොඩාක් වෙලාවකට පස්සේ මම හිතන්නේ පැය දෙකකට තුනකට විතර පස්සේ තමයි මේ ග්‍රීන් ටී එක ගන්නෙ. අපි කොයිම වෙලාවකවත් කාපු ගමන් හෝ කන්න ලං වෙලා ග්‍රීන් ටී ගන්න හොඳ නැහැ. කන්න පැය එකමාරකට දෙකකට කලින් වගේ එහෙමත් නැත්නම් කාලා පැය දෙකකට වගේ පස්සේ බිව්වට කමක් නැහැ. මොකද අපි ඩයට් එකක ඉන්නකොට කන්නෙත් පොඩි ප්‍රමාණයයිනේ. ඉතින් ඒකේ තියෙන නියුට්‍රිෂන් ඒ වගේ පෝෂණය ටික විනාශ වුණොත් අපරාධේ. ඒ නිසා කාලා පැය දෙකකට එකමාරකට පස්සේ ග්‍රීන් ටී එකක් හදාගෙන බොන්න. ඊට පස්සේ මම දවස් 3-4කට හරියන්න මේ වගේ ඕට්ස් වලින් කේක් එකක් හදාගත්තා. මේ මගේ දෙවෙනි බැච් එක, පළවෙනි බැච් එක නියමට තිබ්බ නිසා මම දෙවෙනි පාරත් මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ මට පොඩි බඩගින්නක් ආවා. මම ඒ නිසා ඇපල් ගෙඩියකින් භාගයක් අරගත්තා. ඒ ඇපල් එක මාර රහයි. අපි ගන්න සාමාන්‍ය ඇපල් එකක් නෙවෙයි, මං හිතන්නේ ඒක වෙන જાතියක්. ඊට පස්සේ මේ තියෙන එදා දවසේ හවස මම ගත්තු සෙකන්ඩ් මීල් එක. ඒ කියන්නේ මගේ අවසාන මීල් එක. ඉතින් බනානා ඕට්ස් ස්මූති එකක් තමයි මම බිව්වේ. ඊට පස්සේ හවස් වෙලා මම හොඳ වර්ක්අවුට් එකකුත් එදා කෙරුවා. හොඳට දාඩිය දාන්න. ඉතින් එහෙම තමයි එදා දවස ගත වුණේ. ඉතින් එදා හවස මට මෙන්න මේ කෝන් ෆ්ලෙක්ස් එක හම්බුණා. අපේ අයියා තමයි ගෙනත් දුන්නේ. හැබැයි මං හිතන්නේ ඒක සාර්ථකයි කියලා. මොකද මේක නිකන් හොඳටම සීනි වගේ. දැන් එහෙනම් බලමු day 2 එකේ මොකද වුනේ කියලා. ඉතින් මම මේ අවුරුද්දේ අලුත් දෙයක් පටන් ගත්තා. මම ඊට කලින් මේක කරලා නැහැ. ඉස්කෝලේ යනකොට බාගෙට වගේ කෙරුවා මාස දෙක තුනක්. මම ජර්නල් කරන්න පටන් ගත්තා සහ ඩේ ප්ලෑන් කරන්න පටන් ගත්තා. ඉතින් මම ඒකට ඕනි කරන පොත් දෙකක් ගත්තා. මේ විදියට හරිම කියුට් නේද අනේ. වැඩි ගාණක් වුණෙත් නැහැ. මාරම ලස්සනයි මේ පොත් දෙකම. ඉතින් ඔය ලොකු පොත ගත්තේ ජර්නල් කරන්න, පොඩි පොත ගත්තේ ඩේ ප්ලෑන් කරන්න. ඊට පස්සේ මම මේ වගේ ස්ටිකර් කාඩ්
කාඩ් ටිකකුත් ගත්තා. මොකද එතකොට ලස්සනයිනේ අර තනින් ස්ටිකර්ස් එහෙම ඇලෙව්වම. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ජර්නල් එකක් හදාගන්න. එතකොට අපිට පුළුවන් අපිවම අඳුරගන්න අපි කෙට්ටු වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අපිට ඒ දේවල් එතකොට අපේ කොහොමද මීල් ප්ලෑන් එකක් හදාගන්නේ ඒ හැම දෙයක්ම අපිට මේ පොත්වල ලියන්න පුළුවන් අපිට සටහන් කරගන්න පුළුවන් එතකොට අපිට වයසට ගිය දවසක බලන්නත් පුළුවන්. ඉතින් කොහොමද මම 2026 ගත කරලා තියෙන්නේ මට සතුටු දවස් තිබිලාද මට දුක් දවස් තිබිලාද කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ වගේ ජර්නල් එකක් හැදුවොත්. ඒ වගේම හිතටත් ලොකු නිදහසක් තියෙනවා මේ වගේ එකක් ලියනකොට මම නම් හරිම ආසාවෙන් ලියනවා. ඔයාලා ජර්නල් එකක් කරනවා නම් ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. YouTube එකේ සර්ච් කරලා බලන්න. මට ඔක්කොම මේ වෙලාවෙ ඉතින් කියන්න බැහැනේ. තව දෙයක් තමයි ඔයාලා ජර්නල් බුක් එකක් ලියනවා නම් ඒක කිසිම කෙනෙකුට බලන්න දෙන්න එපා. අඩුම ගානේ අම්මට තාත්තටවත් බලන්න දෙන්න එපා. මොකද ඒකේ තියෙන්නේ ඔයාගේ දේවල්, ඔයාගේ පර්සනල් දේවල්, ඔයාගේ හිතේ තියෙන දේවල්. නැත්තම් ඕක තව කට්ටිය බලන්න ගත්තොත් එහෙම අපේ හිතින් අපිට ඔනස්ම දේ මේක ලියන්න බෑ. මොකද මේ එතකොට අර කෙනෙක් බලන නිසා අපිට ලැජ්ජ හිතෙන්න පුළුවන් අපේ කොන්ෆිඩන්ට් එක නැති වෙන්න පුළුවන්. ඒ හින්දා කිසිම කෙනෙකුට ඔයාගේ ජර්නල් බුක් එක ඔයා අර කිසිම කෙනෙකුට පෙන්නන්න එපා. ඒක තමයි ජර්නල් කරනකොට අපි හොඳටම මතක තියාගන්න ඕන දේ. ඉතින් මෙච්චර වෙලා මම ජර්නල් ගැන කිව්වා වගේ මම ඩේ 2 එකේ තාම කිසිම දෙයක් කෑවේ බිව්වේ නැහැ. ඉතින් මම ජර්නල් බුක් එකත් හදලා මම ග්‍රීන් ටී එකක් හදාගත්තා බොන්න. මේ දවස්වල මාරම රසනේ නේද? ඔයාලගේ පැත්තට එහෙමද? මේ දවස්වල හරිම රසණයක් තියෙන්නේ. දූවිල්ල එහෙම ගොඩාක් සැරයි. ඊට පස්සේ ඉතින් මම කිරිබත් හැදුවා. මගේ ෆස්ට් මීල් එක විදිහට මම අරගත්තේ කිරිබත් චුට්ටක් වැඩි. ගොඩක් අය අහනවා කිරිබත් කෑවට පස්සේ මහත් වෙනවද කියලා. කිරිබත් නෙවෙයි ළමයෝ ඕනම දෙයක් ඕනවට වැඩිය කෑවොත් තමයි මහත් වෙන්නේ. ඉතින් අපි පුංචි ප්‍රමාණයකින් ගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මගේ ස්නැක් එක විදිහට කලින් හදාගත්තු ඕට්ස් කේක් එකට පීනට් බටර් මේස හැන්දක් දාලා තමයි එකතු කරගත්තේ. මේකත් එක්ක ග්‍රීන් ටී එකකුත් ඔයාලා කැමති නම් බොන්න පුළුවන්. ඊට පස්සේ අපි පුංචි ගමනක් ගියා. මට ඩම්බෙල්ස් දෙකක් අරගත්තා. කිලෝ 5 ඩම්බෙල්ස් දෙකක්. ඉතින් මම හිතනවා මේක මගේ හොඳ ඇචීව්මන්ට් එකක් කියලා. එනකොට නංගිලා ඩෝනට් කෑවා. මම නම් කෑවේ නැහැ. ඇවිල්ලා ඊට පස්සේ මම හොඳ වර්ක්අවුට් එකක් කෙරුවා. මගේ අත් එහෙම ගොඩක් මහතයි. ඉතින් ඒ නිසා ඉස්සරලාම මගේ අත්වලට තමයි මම වර්ක්අවුට් එක කෙරුවේ. උරහිස් ඒ ප්‍රදේශයට. ඒ වගේ වර්ක්අවුට් කරන්න මට මාර අමාරුයි. හරියට මේ කකියනවා ඇඟ කියන්නේ අර උරහිස් ඒ ටික හොඳටම කකියනවා. ඒ වර්ක්අවුට් කරද්දි මම දන්නේ මට විතරද කියලා එහෙම හරිම අමාරුයි. ඔයාලට මූණෙන් පේනවා. ඉතින් නේද හරිම අමාරුයි කියලා. ඉතින් මේ වර්ක්අවුට් එක විනාඩි 10ක් තියෙනවා. මට channel එකේ නම මතක නැහැ. මම පල්ලෙහා comment section එකෙන් දාන්නම් channel එකේ නම. හැබැයි හරිම හොඳයි මේ වර්ක්අවුට් එක ඇඟට හොඳට දැනෙනවා. ඊට පස්සේ මම කලින් දවසේ අරගෙන ආපු ඇපල් ගෙඩියෙන් චූටි කෑල්ලක් කෑවා. මේ ඇපල් ගෙඩිය මා රසයි. හැබැයි ඒ ඇපල් ගෙඩියක් රුපියල් 490ක් වුණා. පොඩ්ඩක් ගණන් වැඩිනේ. ඊට පස්සේ එදා දවසේ අන්තිම මීල් එක ගත්තා කඩල ග්‍රෑම් 80ක්. එහෙම තමයි ඉතින් මම එදා දවසේ මගේ මීල්ස් ටික අරගත්තේ. ඊට පස්සේ හවස් වෙලා මම ග්‍රීන් ටී එකකුත් ගත්තා. මොකද ග්‍රීන් ටී කියලා කියන්නේ අපේ ඇඟේ තියෙන අනවශ්‍ය මේදය දිය කරලා හරින්න ගොඩාක්ම හොඳ දෙයක්. දවල් දවසේ මාර විදියට රසණෙන් තිබ්බට පොඩ්ඩක් හවස් වෙනකොට හොඳටම වැස්සා. ඉතින් කොහොමද කියන්නකෝ මේ කාලගුණේ විශ්වාස කරන්නේ. හැබැයි ඉතින් වහින්න ලං වුණාට පස්සේ ආස හරිම ලස්සනයි. මේ බලන්නකෝ මං චූටි වීඩියෝ ක්ලිප් එකකුත් ඇඩ් කරා.
දැන් අපි බලමු day 3 එකේ මොනවද මම කෑවේ කියලා. මට හිතුණා කෙසෙල් කොලේ බත් කන්න. හැබැයි ඉතින් කෙසෙල් කොලේ බත් කන්න තරම් ලොකු බත් ප්‍රමාණයක් මම කන්නේ නෑනේ. ඒ නිසා මම පිඟානට මේ වගේ කෙසෙල් කොලයක් කපලා ඒක පොඩ්ඩක් අර රත් කරලා එලා ගත්තා. හිත හදා ගන්න වගේ. ඉතින් මම මෙන්න මේ වගේ යෝගට් කප් එකකින් එකක් තමයි මේ දවසේ බත් ගත්තේ. ඒ වගේම බිත්තර දෙකක්, එතකොට කලල ව්‍යංජන වලින් ටිකක් වැඩිපුර. එතකොට මට පොඩ්ඩක් සැලට වගේ තියෙන්න ඕනේ හින්දා ගෙදර අයට හදපු බැදුම් මෙහෙකුත් ඒකිනු චුට්ටක් මම එකතු කරගත්තා. තෙල් දාපු දේවල් වැඩි කන්න එපා. ඒක ඔයාගේ ඩයට් එකට හොඳ නැහැ. බත් ප්‍රමාණය අඩු කරා කියලා තෙල් ಜಾති වගේ දේවල් වැඩි වෙනකොට එතන තියෙන කැලරි ප්‍රමාණය වැඩි හින්දා සමහර විට ඔයාගේ බර අඩු වෙන එක එක තැන නතර වෙන්න. එහෙමත් නැත්නම් බර අඩු වෙන එක නැති වෙලා යන්න පුළුවන්. day 3 එකේ මෙතන සෑහෙන ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන හින්දා වෙන්නේ නැති ආයෙම මට බඩගිනි උනේම නැහැ. ඉතින් මම මේ පොඩ්ඩක් එළියට ගියා. ඒ වීඩියෝ ක්ලිප් එකක් තමයි චුට්ටක් ඇඩ් කරලා තියෙන්නේ. මොකද වීඩියෝ කරලා තිබ්බ හින්දා. ඊට පස්සේ ඉතින් එදා දවසම වතුර වලින් තමයි හිටියේ. ඒ කියන්නේ මට බඩගිනි හැදුනේ නෑ. සැරයට හැබැයි වතුර තිබහා ආවා. මම ඉතින් කොහොමත් දවසට ලීටර් 2.5ක් වගේ ප්‍රමාණයක් වතුර බොන කෙනෙක්. ඔයාලත් ජීවිතේට ඒ පුරුද්ද එකතු කරගන්න. ඩයට් එකකදී විතරක් නෙවෙයි අපිට කොහොමත් දවසට සෑහෙන වතුර ප්‍රමාණයක් ඇඟට බොනවා නම් හොඳයි. අපි දැන් බලමු day 4 එකේ මොනවාද මම ගත්තේ කියලා. උදේම මම හිතුවා පොලොස් කරි එකක් හදන්න ඕනි කියලා. ඉතින් අපේ ගෙදර ළඟ ගහක පොලොස් ගෙඩියක් තිබුණා. මම ඒකෙන් පොලොස් කරි එකකුත් රසට හදාගත්තා. ඊට පස්සේ පොලොස් කරි එකට රස පොල් සම්බල් එකක් වගේම මාළු ඇඹුල් තියල් එකකුත් හදාගත්තා. ඉතින් ඒක තමයි මගේ day 4 එකේ first meal එක උනේ. මේක මාරම රසට තිබුණා. මට හිතුණා මේ යෝගට් කප් එකකින් එකක් බත් කාලා ඇතිද කියලා මේ ටිකත් එක්ක. හැබැයි ටිකක් පොල් සම්බල් වල එහෙම කැලරි වැඩි නිසා මම ආයෙම කන්න ගියේ නෑ. ඔය ටික කාලා මගේ හිත හදාගත්තා. ඉතින් ඩයට් එකකදී මේ වගේ පුංචි කැපකිරීම් කරන්න වෙනවා. ඔයාලට හැමදේම ආසයි කියලා ගොඩක් කන්න බෑ. හැබැයි මේ වගේ පුංචි ප්‍රමාණ වලින් ඔයාලට කන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් දවසට ග්‍රීන් ටී එකක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම බොනවා. මට මේ වීඩියෝස් වලට ඇඩ් කරන්න චුට්ටක් මේ වීඩියෝස් ගන්න අමතක වෙලා. හැබැයි මේ අතරට මම අනිවාර්යයෙන්ම ග්‍රීන් ටී එකක් අරගන්නවා. ඉතින් රැට මට කන්න සිද්ධ වුණා තෝස එකක්. මං හිතනවා මෙතන නම් සෑහෙන ටිකක් වැඩිපුර කැලරි ප්‍රමාණයක් තියෙනවා කියලා. හැබැයි මං තෝස එකයි කෑවේ. මොකද ගෙදර අයට තෝසේ හදන්න සිද්ධ වුණා. ඉතින් ඒ හින්දා මම මාළු පරිප්පු ඒ වගේම අර සුදු පාට කොච්චි සම්බල් එකත් එක්ක එක තෝස එකක් කෑවා. මේක මාර රසයි. ඒ වුණාට ඉතින් මං එතනත් එකක් කාලා මගේ හිත හදාගත්තා. මං හිතනවා ඉතින් මං එදා දවසත් හොඳට සාර්ථකව ගත කෙරුවා කියලා. එහෙනම් දැන් අපි බලමු day 5 එක. බලන්නකෝ උදේට තියෙන ලස්සන. මං ඒ නිසා මට ලස්සනට පෙවුන හින්දා ආසි වීඩියෝ ක්ලිප් එකකුත් වීඩියෝ එකට ඇඩ් කරා. මම මේ දවසේ හිතුවා පැලමුන් ගන්නවා කියලා. මම මේ පැලමුන් එකම හදාගත්තා. මං ඊට පස්සේ ඒකෙන් භාගයක් පැලමුන් එකම හදාගත්තේ මටයි නංගිටයි දෙන්නටම. මං ඊට පස්සේ ඒකෙන් භාගයක් මගේ ප්ලේට් එකට බෙදාගත්තා. ඊට පස්සේ බිත්තර සොසේජස් දාලා මේ විදියට පොඩ්ඩක් ටෙම්පරාදුවක් වගේ හදාගත්තා. ඔලිව් ඔයිල් චූට්ටක් දාලා ඊට පස්සේ ලුණු සම්බල් හදපුව තිබුණ හින්දා ටිකක් එකතු කරගත්තා. හැබැයි ඉතින් මම මේ සේරම කෑවේ නෑ. මොකද මේ සේරම මට කන්න බැරි වුණා. ගොඩක් ඉතුරු වුණා. මගේ බඩත් සෑහෙන්න පිරුණා. ඊට පස්සේ මම වර්ක්අවුට් එකක් කෙරුවා. ඊට පස්සේ එදා දවසේ ලොකු මේන් මීල් එකක් ආයි ගත්තේ නැහැ. ස්නැක් එකක් විදියට මම තැඹිලි ගෙඩියක් බිව්වා. ඒ වගේම ග්‍රීන් ටී දෙකක් එදා දවසේ බිව්වා. ඊට පස්සේ මම කිසිම දෙයක් ඒ දවසේ ආයි කෑවේ නැහැ. ඒ වගේම තමයි මම ආදරෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ වීඩියෝ එක ෂෙයා කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. මොකද මගේ වීඩියෝස් බලන 95%ක්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව තමයි වීඩියෝ එක බලලා යන්නේ. අනේ අයියේ එහෙම කරන්නේ. මං හරි ආදරෙන් ඔයාලට උදව්වක් විදියට දාන වීඩියෝ එක ඔයාලටනේ දාන්නේ. ඉතින් ඒ හින්දා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මත් එක්ක එකතු වෙන්න. මේ තියෙන්නේ මගේ මහත කාලේ සහ මං හොඳටම කෙට් වුණාට පස්සේ වීඩියෝස් දෙකක්. ඔය මහත කාලෙක
2024 මුල ජනවාරි වල අනිත් එක 2024 දෙසැම්බර් වල ගත්ත වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පේනවා නේද මගේ මහන්සිය ප්‍රතිඵල. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් මම ආයෙත් ඉක්මනටම එන්නම්.